මේ තියෙන්නේ බතලාලේක කොටසක්. මොකද මේක මම මේ අලේ පිටින් තිබ්බා ටිකක් මුල් අදිනකම්. ලොකු බතලාලයක්. ඉතින් මම ඒක එච්චර ලොකු එකක් හිටවන්නත් බැහැනේ. දැන් ඉස්සරහට එන්නේ සම එක. ඉතින් ඒක හින්දා මට මේ බතල පැලයක් හිටවන්න ඕනේ. විශේෂයෙන්ම මං හරි ආසයි බතල දළු කඩලා අරගෙන මේ කංකුම් වගේ තෙල් දාන්න පුළුවන්. හරිම රසයි. බතල බහින්න නම් ටිකක් මිහි බතල එච්චර ලොකු පාති දාලා බතල මේවා කරලා ගන්න ඉඩ කඩක් නැහැ මට. මට තියෙනවා පොඩි මිදුලක්. ඒකේ තමයි මං හිටවන්නේ සම එකට. හැබැයි මං ගොඩක් හිටවනවා. ඉතින් මේ ගිය සැරේත් මම බතල හිටවලා තිබුණා ලොකුවට වැල යන්න උඩට. ඒකෙන් තමයි මම මේ මැල්ලුම් වලට කොළ කඩලා තියෙනවා. තෙල් දාලා තියෙනවා. හරිම රසයි. මම ගොඩාක් ආසයි තෙල් දාලා කන්න. මට වෙලාවකට හිතෙනවා කංකුම් වලටත් වැඩිය රසයි කියලා. ඉතින් මං කරපු වැඩේ මේ බතලාලේ ඉස්සෙල්ලම ගෙනල්ලා මම දාලා තිබ්බා මේ අර වේවැල් කූඩයක් වගේ එකක් ඇතුලේ. දාලා තිබ්බම ටිකක් එළිය අඩු තැනක තියලා තිබුණේ. එතකොට මේ බලද්දී ඒකේ වටේම මේ විදිහට මුල් ඇදලා තිබුණා. මං කරපු වැඩේ ඒක ඊට පස්සේ දැන් දවසක් වගේ ඇති මම මේක කපලා ඒ හරියෙන් පොඩි පෙත්ත කපලා ඒ පැලවිලා තිබිච්ච හරියෙන් මෙහෙම පෙත්තක් කපලා ඒක මම මේ වගේ බෝතලයක් කපලා ඒකට වතුර ටිකක් දාලා මං ඒකේ තියලා තිබ්බා. ඒත් මං ටිකක් අන්ධකාරය වගේ තිබ්බේ. දැන් අද බලද්දි මේ බලන්න හොඳට ඒකේ මේ පැලේ දැන් කොළේ ඉන්නත් මුල් ඇදලා. ඉතින් දැන් මේක මට තියෙන්නේ තව චුට්ටක් මේකේ අත්ත ටිකක් ලොකු වෙනකම් මං තියනවා. තියලා 2-3ට වගේ කපනවා මේ අතු දාලා තියෙන හරියෙන්. කපලා පෝච්චියක් ඇතුලේ හිටවනවා. හැබැයි විශේෂයෙන්ම ටිකක් මේ යටින් මුල් ටිකක් අදිනකන් ඉන්න ඕනේ. හිටවනවා. එතකොට අපිට ලේසියෙන් බතල පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඉස්සරහට අපිට සමර් එක එනවා. දැන් ටික ටික අවුව වැටිගෙන එනවා. අවුව තියෙනවා. හැබැයි ඒකත් එක්ක සීතලයි. තවම හිටවන්න බෑ. ගොඩක් වෙලාවට මිදුල එහෙම මගේ ගොඩක් දැන් වෙනසිලා සීතල කාලෙදී අපි එළියටවත් යන්නේ පරණ අවුරුද්දේ හිටවලා තිබිච්ච ඒවා ඔක්කොම හිම්ම දාලා තමයි ගෙවල් වලට වෙලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් ආයි අවුව හොඳට ආවම තමයි එළියට බහැලා ටිකක් සුද්ධ කරන්න ගන්න. ඉතින් මම දැන් ඉස්සරහට පැල හිටවන්න ගන්නවා. මම ඒවත් පින්නන්නම්. ඉතින් දැන් මම මේක අපිට විශේෂ වටින්නේ විශේෂයෙන්ම මේ වගේ රටවල් වල ඉන්න අයට අපි වේලාසනින් ප්‍රෙපෙයාර් වෙනවානේ පැල හිටවන්න. ඉතින් එතකොට මේක දාලා හදලා තියාගත්තාම අපිට ටක් ගාලා අවුව වෙනකොට හිටවන්න පුළුවන්. එතකොට මාස 3-4යි කාලයයි අපිට අවුව තියෙන්නේ. ඒ කාලෙදී අපිට ඉක්මනින්ම පැලේ හදා ගන්න පුළුවන්. නැත්තම් අවුව හොඳටම එනකන් ඉඳලා පැල හදා ගන්න ගත්තොත් එහෙම වෙන්නේ අපිට කාලේ මදි වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ වේලාසනින් මේවා කරගන්නවා. හැබැයි එළියට දාන්න එපා දැම්ම. එතකොට දැම්මොත් මැරෙනවා. මේක ගේ ඇතුලේ තියාගෙන ටිකක් හැදුනහම හොඳට අවුවාවහම එළියට දාන්න. විශේෂයෙන්ම ලංකාවේ යටත් මේක හොඳයි. මම අහලා තියෙනවා අපේ ගෙවල් වල අයත් ලංකාවේ ඉන්න අනි පැල කරන්න විදිහක් නැහැ. අතු නැහෙනේ. බතල අතු හොයාගන්න නැහනේ කියලා කියනවා. ඉතින් මේ ක්‍රමය හරි ලේසි. කරලා බලන්න. මොකද බැහැයි කියලා දෙයක් නැහනේ. ඕනම දෙයක් කරන්න පුළුවන් අපි උත්සාහ කරොත්. ඕනම පොඩි ඉඩක වවන්න පුළුවන්. පෝච්චියක වවා ගන්න පුළුවන්. බැල්කනියක් තියෙනවා නම් මිදුලක් නැත්තම් බැල්කනියක් තියෙනවා නම් වවන්න පුළුවන්. ඒකින්ද උත්සාහ කරලා බලන්න.